හොඳයි පුතේ. ඔන්න අද අපේ ගැටලුව. පොඩි සමීකරණයක් විසඳන්න තියෙන්නේ. හරි? මොකක්ද දීලා තියෙන්නේ? 4x වෙනි බලය සමානයි 2 25 වෙනි බලය අඩු කිරීම 4 12 වෙනි බලය අඩු කිරීම 2 23 වෙනි බලය අඩු කිරීම 4 11 වෙනි බලය අඩු කිරීම 2 21 වෙනි බලය අඩු කිරීම 4 10 වෙනි බලය. නම් x ලාගේ හොයන්න තියෙන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම වීඩියෝ පොස් කරන්න. පොස් කරලා තනියම හදන්න උත්සාහ කරන්න. බලන්න ඊට පස්සේ වීඩියෝ ප්ලේ කරලා කොහොමද මම ගැටලුවට විසඳුම ලබා ගන්න කියන එක. හරි. අපි හදන්න පටන් ගමු. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා පුතේ ಗುಣ කිරීමුත් නෙමෙයි අඩු කිරීම තියෙන්නේ සංඛ්‍යා අතර. ඊළඟට 4 පාදයේ තියෙනවා 2 පාදයේ කලවමේ තියෙන්නේ. එහෙනම් මට මෙතෙන්දී එක දෙයක් මතක් වෙනවා. දර්ශක අඩංගු සමීකරණ විසඳීමේදී මොකද? පාද සමාන කරගත්තොත් අපිට දර්ශක සමාන කරගන්න පුළුවන් නේ. මොකද දර්ශකයෙන් දැන් හොයන්න ඕනේ. ඒ නිසා මේ පැත්තේ එක්කෝ මේ පැත්තේ 4 බලයයි මේ පැත්තේ ඔක්කොම 4 බලයක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පැත්තේ මේ පැත්තේ දෙපැත්තම 2 බල කරගන්න ඕනේ. දැන් අපිට ලේසි වෙන්නේ මොකද්ද? ඔක්කොම 2 බල බවටපත් කරගත්තොත් හරි. කොහොමද එනං එක් කරන්නේ? හරි. අපිට පුළුවන් මෙන්න මේ 4 ලියන්න කොහොමද? 2 දෙවෙනි බලය. ඕකේ මොකද්ද? x වෙනි බලය. 2 දෙවෙනි බලයේ x වෙනි බලය සමානයි. මෙතන 2 25 වෙනි බලය තියෙනවා. අඩු කිරීම අන්න 4 ලියන්න පුළුවන් නැවත වරක් 2 දෙවෙනි බලයනේ. ඕකේ 12 වෙනි බලය. අඩු කිරීම 2 23 වෙනි බලය. අඩු කිරීම 4 2 දෙවෙනි බලයේ 11 වෙනි බලය නේද? 11 වෙනි බලය අඩු කිරීම මෙතන 2 21 වෙනි බලය අඩු කිරීම මෙතන 2 දෙවෙනි බලයේ 10 වෙනි බලය. හරි 10 වෙනි බලය. ඔන්න මම පොඩි සකස් කිරීමක් කරගත්තා. දැන් බලයක බලය ආදී දේවල් සුළු කරලා මෙහෙම කරගන්න. දැන් දෙකේ මොකක්ද වෙන්නේ? 2 x ගෙන් ගුණනොත් 2 2යි x වෙනි බලය සමානයි. මෙතන එනවා පුතේ 2 25 බලය අඩු කිරීම. මෙතන එනවා 2 24 බලයනේ. හරි 2 12 24යි අඩු කිරීම. 2 23 බලය අඩු කිරීම. 2 22 බලය අඩු කිරීම. 2 21 බලය අඩු කිරීම. 2 20 වෙනි බලය. දැන් බලන්න දෙකේ බලවල දර්ශකයේ අවරෝහණයක් පේනවා නේද? අනුයාත 25 24 23 22 21 20 විදියට හැදෙනවා. right. දැන් මම මෙහෙම කරන්නම්. දකුණු පැත්තේ මට පේනවා මේ හැම කොටසක් අතරම තියෙනවා 2 20 වෙනි බලය. ඇයි? මේ තියෙන 2 2x නේද? 2 2x සමානයි. මේ 2 25 ලියන්න පුළුවන් අපිට කොහොමද? 2 20 වරක් 2 කීයද? 5 වෙනි බලය. පාද සමානයි ගුණ කිරීමේදී දර්ශක එකතු කරනවා සමාන පාද සහිත බලවල. ඊට පස්සේ අඩු කිරීම මෙතන 2 20 ගුණ කිරීම 2 4 අඩු කිරීම මේක කඩනවා 2 20 ගුණ කිරීම 2 තුන්වෙනි බලය හැටියට 20යි 3යි 23යි කියලා ආපහු මේක හදා ගන්න පුළුවන්. අඩු කිරීම 2 20 ගුණ කිරීම 2 2 අඩු කිරීම 2 20 ගුණ කිරීම 2 1 එක ලිව්වත් එක නැතත් දෙකයි අඩු කිරීම 2 20 වෙනි බලය. හරි මේ පියවර ලිවීම අවශ්‍යම නැහැ. මම වැඩි හොඳට ලිව්වේ ඒක තේරෙන කෙනා වැටහෙන කෙනාට කෙලින්ම මේ පියවර නොලිය ඊගාව පියවර ලිව්වට අවුලක් නැහැ. හරි එහෙනම් 2 2x බලය සමානයි. දැන් මට පුළුවන් මේ සෑම පදයකම 2 20 වෙනි බලය පොදු සාධකයක් වෙනවා ගම්මු යා ඉවතට. නම් 2 20 වෙනි බලය වාරයක් මෙතන ඉතුරු වෙනවා කවුද? 2 5 අඩු කිරීම මෙතන 2 4 අඩු කිරීම 2 3 අඩු කිරීම මෙතනින් ඉතුරු වෙනවා 2 2 අඩු කිරීම මෙතනින් ඉතුරු වෙනවා 2 1 ඒවත් 2 අඩු කිරීම මෙතනින් 2 20න් 2 20 ගත්තොත් කවුද? බෙදිලා 1යි කියලා අපිට එතන ලැබෙනවා. හරි? right. දැන් 2 2x බලය සමානයි 2 20 වෙනි බලය වාරයක්. දැන් පොඩ්ඩක් මේක සුළු කරමු. පොඩි සංඛ්‍යානේ තියෙන පොඩි බලනේ. මෙතන තියෙන 2 5 වෙනි බලය 32යිනේ. අඩු කිරීම මෙතන 16යි. අඩු කිරීම මේක 8යි. අඩු කිරීම 2 දෙවෙනි බලය කියන්නේ 4යි. අඩු කිරීම 2 අඩු කිරීම 1 කියලා වුණ අපිට සංඛ්‍යා පෙළ ගැස්සෙනවා බලවල වටිනාකම. දැන් චුට්ටක් බලන්න ඇතුලේ. මෙතන තියෙන්නේ නම් 2 2x බලය 2 2x බලය සමානයි 2 20 වෙනි බලය වාරයක් 32 එම තියලා
32 එහෙම තියලා මේ ඍණ ටික එකතු කරමු. මොකක්ද එන්නේ? 16යි 24යි 28යි 30යි 31යි කියලා ඍණ සංඛ්‍යා ටිකේ එකතු වෙනවා. බලන්න ලස්සනට සුළු වෙන හැටි. අන්න එහෙනම් 2 2x බලය සමානයි 2 20 වෙනි බලය වාරයක් වරහන් අස්සෙම එන්නේ මොකද්ද? 1. එකෙන් වැඩක් නෑ නේද? එහෙනම් 2 2x වෙනි බලය සමානයි 2 20 වෙනි බලය කියලා අපිට ලැබෙනවා. මම මේක ඉස්සරහට ගන්නම්. එහෙමනම් මොකද වෙන්නේ? අන්න පාද දෙක සමානයි දෙපැත්තේ අගයක් සමාන නම් මොකද වෙන්නේ? එම නිසා 2x සමාන වෙන්න ඕනේ. මෙන්න මේ දර්ශකය සමාන වෙන්න ඕනේ කාටද? 20ට. දැන් එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදමු. දෙපැත්තම දෙකෙන් බෙදමු. අන්න අපිට එනවා x වලාගේ සමානයි කියලාද? x වලාගේ එනවා 10යි කියලා. දැක්කද? එතකොට මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ සුළු කර ගැනීමයි අපිට එතන අභියෝගය වුණේ. වෙන කිසිම දෙයක් වුණේ නැහැ. දකුණු පැත්ත සුළු කර ගැනීමටක් ගාලා ඔලුවට ආව නම් ඔයගලන්ට තාම පහසුවෙන් ගැටලුවට විසඳුම ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මොදින් මේ ගැටලුවත් අධ්‍යයනය කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් රසවත් ගැටලුවකින් හමු වෙමු.